Morning guys. අද මම ඔයාලව එක්කගෙන යන්නේ මීගමුවේ පාක් එකට. මීගමුවේ ඉන්න කවුරු හරි මේක බලනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඇති රුක්මනී දේවි පාක් එක කොහෙද තියෙන්නේ කියලා. එන්නු කියන්න අද මාත් එක්ක මීගමුවේ රුක්මනී දේවි පාක් එකට. අපේ ගේ ළඟ ඉඳන් නම් අපිට ලොකු දුරක් නැහැ. අද උදේ 7ට වගේ අපි මේ පිටත් වෙච්ච හින්දා පාරේ වාහනත් අඩුයි. අපි නම් අද යන්නේ කාලෙකින් පොඩ්ඩක් ඇවිදලා එන්න. දැන් අපි හැරිලා ඉන්නේ මීගමු පාරෙන් අතුරු පාරකට. මේ පාරේ තමයි මේ පාක් එක තියෙන්නේ. ඔන්න දැන් ඉස්සරහා ඔයගොල්ලන්ට පෙනෙයි මම පාක් එක ඇතුළටම අද වාහනේ ගන්නවා. ඒක නිසා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පාක් එක මුල ඉඳන්ම කොයි වගේද කියලා. මේ තියෙන්නේ අපේ පාක් එක තමයි. ගොඩක් අය මේකට එනවා උදේම ඇවිදින්න. බලන්නකෝ මේක කොයි වගේද කියලා. මීගමු ආවට ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ පාක් එකට ඇවිල්ලා ඇති. අද නම් උදේම ටිකක් සෙනග ඇවිල්ලා වගේ. මෙතනට අලුතෙන්ම ඇවිදින්න එන කෙනෙක් නම් ඔයාලට ටිකට් එකක් ගන්න වෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ නිතර දේවිරේලේ ඇවිදින්න බලාපොරොත්තු වෙනවා නම් ඕගොල්ලොන්ට මෙතන මෙම්බර්ෂිප් එකක් ගන්න පුළුවන්. අපිට අවුරුද්දකටම ගාණක් ගෙවලා ඒ කාඩ් එක ගන්න විතරයි තියෙන්නේ. අද උදේම ඇවිල්ලා තියෙන හින්දා ගොඩාක් කුරුල්ලන්ගේ සද්ද එහෙම ඇහෙනවා. මේ බලන්න ඒ වගේම පොඩි අයත් එක්ක එනවා නම් පොඩි අයටත් සෙල්ලම් කරන්න පුළුවන්. මේ පාක් එකේ වෙනම ඒරියා එකක් තියෙනවා. මමත් ඇවිදින්න පටන් ගත්තා කාලෙකින් ඇවිදින හින්දා චුට්ටක් විතර මහන්සියකුත් තියෙනවා. ගොඩක්ම මේ මීගමුවේ මේ විදිහේ පාක් එකක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට බලන්නකෝ මම පෙන්නන දේවල් වලින් හිතා ගන්නවත් පුළුවන්ද කියලා. ඇත්තටම මීගමුව කියන්නේ තදබදයක් තියෙන නගරයක් තමයි. ඒ වුණාට දැන් මගේ මේ වීඩියෝ එක බැලුවාම ඕගොල්ලොන්ට හිතෙයි මේ වගේ තැනක් මීගමුවේ තියෙන්න පුළුවන්ද කියලා. ඒ තරම්ම නිස්කලංකයි. ගොඩක් ඔය වටේ පිටේ ඉන්න අය ජිම් එකට යන්න අකමැති අය වගේ අය මේකට එන උදේ පාන්දරම ඇවිදින්න. හරිම නිස්කලංකයි. ඒ වගේම මේ මීගමුවේ පාක් එකේ ගොඩාක් වටින ශාක වර්ගත් හිටවල තියෙනවා. ඒ වගේම මේකේ පිටිපස්සේ තියෙනවා පොඩි නිකන් විලක් වගේ එකක්. දැන් මම මේ ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ ඒ විල තමයි. හරියටම ගියොත් ඉතින් විලකුත් නෙමෙයි. අද මම වේගෙන් ඇවිද්දෙත් නැහැ. ඕගොල්ලන්ට මේකේ වටේ කොයි වගේද කියලා දැනගන්න ඕනි හින්දා මම වීඩියෝ කරන ගමන් තමයි ඇවිද්දේ. ඒ වගේම මේ ගස්වල තියෙන නම් ගහලා තියෙන ඒවත් මම පොඩ්ඩක් වීඩියෝ කරා. දියුල් ගස් තියෙනවා මේකේ. ඒ වගේම නික ගහකුත් තියෙනවා. මෙන්න තියෙනවා මොකක්ද අපේ ජාතික වෘක්ෂය නේද? නාගහකුත් තියෙනවා. ඒ වගේ මේකේ අර පොඩි අයට ඉගෙන ගන්න ඕන විදිහේ ගස් කොළන් ගොඩාක් වවලා තියෙනවා. ඒක නිසාම මේ පාක් එක ඇත්තටම හරිම සීතලයි. ගොඩක් අය ෆොටෝ ෂූට් වලටත් මේ පාක් එක තමයි මීගමුවේ ඉන්න අය තෝරගන්නේ. හැමදාම එනකොට මොකක් හරි ෆොටෝ ෂූට් එකක් අපිට බලා ගන්න පුළුවන්. බ්‍රයිඩල් ෂූට් පොඩි අයගේ උපන්දිනේ එහෙමත් ෆොටෝස් ගන්න ගොඩක් අය මේ පාක් එකට එනවා. උදේම බලන්නකො මට හම්බෙච්ච යාළුවා කවුද කියලා. මේ පාකේ ගොඩාක් දකින තැන්වල ලේන්නු ඉන්නවා. මේ බලන්නකො පුංචි ලේනිකුත් ඉන්නවා. මම මොකද්ද කරන්න කියලා බලාගෙන ඉඳ කොහෙද. ඒ වගේම මේ මීගමුවේ මේ පාක් එකේ මැද තියෙනවා ලොකු අර මං කලින් පෙන්නපු විල නෙමෙයි
ඊට වඩා වෙනස් මල් පිරිච්ච විලක් තියෙනවා. ඉන්නකො මම දැන් ඕගොල්ලන්ට එතනට ගිහිල්ලා පෙන්නන්නම්කො මේ විල කොයි වගේද කියලා. මල් පිපිලා තියෙන විල. මේ විලේ මාළුත් ඉන්නවා හැබැයි. බැලු බැලමට මං හිතන් හිටියේ මේ බයිසිකලයක් නවත්තලා කියලා. ඇත්තටම ළඟට ඇවිල්ලා බලනකොට තමයි මම දැක්කේ මේක මේ ලස්සනට තියෙන බයිසිකලයක් කියලා. ඉන්දුගේ යන්න මාත් එක්ක අර ඈත පේන මේ මල් හිටෝලා තියෙන ලස්සන පොකුණ බලන්න. ඒ පොකුණ මැදත් සමහර අය ඇවිල්ලා එක්සර්සයිස් කරනවා. මේ වෙලාවේ නම් මට ඒක ළඟට යන්න බෑ. මොකද කවුරු හරි කීප දෙනෙක් ඉඳගෙන එතන එක්සර්සයිස් කරනවා. මේ බලන්නකෝ ලස්සන මලක් පිපිලා තියෙනවා. මේ වගේ මල් ගොඩාරියක් මේ විලේ පිපිලා තියෙනවා මේ පොකුණේ. මම දැක්ක මේ එහෙම් මෙහෙන් යන පොඩි මාළු පැටවුනුත් මේකේ ඉන්නවා. හැබැයි ඉතින් මේ මල් කවුරුත් කඩන පාටක් නෑ වගේ. හැමදාම මේකේ පිපිලා හැමදාම මේකේ පරවිලා යන මල් තමයි මට හිතෙන්නේ. දැන් අපි හිමින් ඉස්සරහ පැත්තට ඇවිදගෙන යමු නේද? දැන් මං එක්සර්සයිස් උත් කරලා ඉවරයි. තව ඕගොල්ලන්ට කියන්න දෙයක් තියෙනවනේ. මේ පාක් එක ඇතුලේ ලොකු අලියෙකුත් ඉන්නවා හැබැයි. නෑ පණ තියෙන කෙනෙක් නෙමෙයි. ඒක ලස්සන අලියෙක් හදලා තියෙනවා. පොඩි අය ඉතින් ආවහම එතන ඉඳන් ෆොටෝ එහෙමත් ගන්නවා. මම ගොඩ වෙලාවක් මේ විල ළඟට වෙලා හිටියා. ඕගොල්ලන්ට සමහර විට මේ වීඩියෝ එකෙන් පේන්නේ නැතුව ඇති. ඒ වුණාට මේකේ ලස්සන නිකන් තැඹිලි පාට, රතු පාට වගේ මාළු හිටියා. යක්කු මාත් එක්ක ඉස්සරහ පැත්තට මේ මලක් තිබ්බ බිම වැටිලා මං දැන් ඒක ඇහිඳගත්තා. හරිම නිස්කලංක තැනක් තමයි මේ පාක් එක. ඇත්තටම සමහර අය භාවනා කරන්නත් එනවා මේ පාක් එකට. මම නම් ඉතින් අද ආවේ සෑහෙන කාලයකට පස්සේ පොඩ්ඩක් ඇවිදලා යන්න. ඊට පස්සේ මම හැමදා දවසක් කර දවසක් වගේ එනවා මේ පාක් එකට. ඔයාලත් මීගමු අවට ඉන්න කෙනෙක් නම් පොඩ්ඩක් ඇවිදලා නිරෝගීව එන්න මේ පාක් එකට. මේ මීගමුව පාක් එක මේ විදිහට ලස්සනට තියෙන්න මෙන්න මේ ඇන්ටිලා සෑහෙන්න මහන්සි වෙනවා. උදේ ඉඳන් ඒගොල්ලෝ තමයි ලස්සනට මේ පාක් එක අතු ගාලා, කොළ අයින් කරලා, කුණු රොඩු අයින් කරලා, ගස් වලට වතුර දාලා ලස්සනට තියාගන්නේ මෙන්න මේ ඇන්ටිලා තමයි. ඉතින් මේගොල්ලොන්වත් අපි ඇත්තටම මතක් කරන්න ඕනේ. බලන්න කොච්චර ලස්සනට දැන් මේක තියෙනවද කියලා පාක් එක. ලස්සන පොඩි මල් පැලක් තිබ්බා. මම ඒවත් චුට්ටක් විතර මේ වීඩියෝ එකට ගත්තා. ලස්සන මල් ටිකක් එහෙමත් තිබ්බ පෝච්චි වල. මං ඉතින් දැන් ඇවිදලා ඉවර වෙලා ඕව තමයි කරපු අනිත් වැඩ. දැන් නම් මම ගෙදර යන වෙලාවත් හරි බලන්නකෝ නෙමේ මල් එකේ පාට. හරියට නිකන් ප්ලාස්ටික් මල් එකක් වගේ. ඒක
ඒ වගේම තිබ්බ හින්දා තමයි මට හිතුනේ ඉඳගෙන මේක වීඩියෝ එකට දාන්න ඕනි කියලා. මීගමුව වගේ පැත්තක නම් ඉතින් මේ වගේ මල් හොඳට පිපෙනවා. මොකද මේ වගේ මල් වලට ගොඩක් අවු ඕනේනේ. තද අවුවක් තියෙනවනේ මීගමුවේ. මේකි වගේ මල් නම් මේ පාක් එකේ කීප තැනකම මම දැක්කා තිබ්බා. මේ තියෙන පොඩි අය සෙල්ලම් කරන ඒරියා එක තමයි. මේ වගේ තැන් වල හැම තැනකම වගේ තියෙනවා පොඩි අයට ඇවිල්ලා සෙල්ලම් කරන්න. මට ඉතින් පොඩ්ඩක් මේවල සෙල්ලම් කරන්න හිතුණත් මේ වෙලාවේ ඌව කරන්න බෑනේ. අන්න දැක්කද මම අර ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ ෆොටෝස් ගන්න එනවා කියලා මම කිව්වේ සමහර අය. බ්‍රයිඩල් ෂූට් වලට ඒවටත් එනවා. මම කාලෙකින් ආපු හින්දාද මන් දන්නේ. අද බිම හැම තැනම මල් වැටිලා තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි මීගමුවේ පාක් එකෙන් අපි ගෙදර බලා පිටත් වුණා. දැන් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් නේද?